ඉතින් මම මේ පෙන්නන මෙන්න මේ රෙදි කොටස් දෙකටම මට රුපියල් 700ක වගේ මුදලක් තමයි ගියේ. මේක මම ගත්තේ පමුණුවෙන් මේ රෙදි කොටස් දෙකම කට් පීස් තියෙන තැනකින්. ඉතින් මම අද මේකෙන් පාටි එකකට අඳින්න පුළුවන් විදිහේ ගවුමක් මහනවා. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මේ විදිහට අපි මුලින්ම කොලයක බ්ලොක් එක ඇඳගෙන ඉමු. මුලින්ම මම මෙන්න මේ විදිහට එක කෙලින් ඉරක් ඇඳ ගන්නවා. එන ඉරේ හරහට මුලින්ම අපිට අවශ්‍ය කරන අත දිග තමයි මම ලකුණු කරගෙන තියෙන්නේ. මෙතන මම ඊට පස්සේදී කර පළල ලකුණු කර ගන්නවා. කර පළල ලකුණු කරපු තැන ඉඳන් තමයි අපිට අතට අවශ්‍ය කරන දිග ලකුණු කර ගන්න ඕනේ වෙන්නේ. මම ඔයගලන්ට එක එක සයිසස් වලට අත දිග අවශ්‍ය ප්‍රමාණය මෙතන දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කර පළල ලකුණු කරපු තැන ඉඳන් අර අඟල් 1.5ක් ලකුණු කරපු තැනට යා කර ගන්නවා. ඊට පස්සේ අපිට ඩ්‍රෙස් එකේ ඉන කොටසට උඩ කොටසට අවශ්‍ය උස තමයි ලකුණු කරගන්නේ. එතකොට අපි ගොඩාක් උසට ගන්නේ නැහැ. මම මේ දීලා තියෙන ප්‍රමාණ වලින් පමණක් ගන්න. මොකද ගොඩාක් ඉනට උස වැඩි වුණොත් එහෙම ඩ්‍රෙස් එක ලස්සන නැහැ. ඊට පස්සේ මෙන්න මේ ඉරේ අපේ ඉන මිම හතරට බෙදලා අඟල් එකක් ලකුණු කරපු ප්‍රමාණය එතන ලකුණු කරනවා. ඊට පස්සේදී එතන ඉඳන් අඟල් 4.5ක් අනිත් පැත්තට ලකුණු කරනවා. ඒ කියන්නේ අපි ඉන්න පැත්තට නෙවෙයි විරුද්ධ පැත්තට. ඊට පස්සේ මෙන්න මෙතන අත දිග ප්‍රමාණය තමයි මම අඟල් 11 දාලා තියෙන්නේ. ඊට පස්සේ අත පළල මම මෙතන අඟල් 10.5ක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. එක එක කෙනාගේ සයිසස් වලට අදාළ ගන්න ඕන ප්‍රමාණයන් මම මෙතන දීලා තියෙනවා. අපි අර අඟල් එකක් පහත් කරපු තැන අංශක 90ක් හැදෙන විදිහට ওই විදිහට පහත් කරගන්න. ඊට පස්සේ ඒ තැන ඉඳන් අඟල් එකක් ඇතුළට ලකුණු කරලා අපි මෙතන අත්කට හැඩයක් ඇඳ ගන්න ඕනේ. මේ හැඩය ඇඳ නැත්නම් අපිට හරියට කේලි කටගාවෙන් මහන්න බෑ. ඒ නිසා තමයි ඒ හැඩය ගන්න තමයි අපි මෙන්න මේ විදිහට හැඩයක් මෙතන නිර්මාණය කරගන්නේ. ඊට පස්සේදී ඉනේ ඉඳන් අඟල් 3ක් උඩට මොනවම ලකුණු කරලා මෙන්න මෙතෙන්ට යා කරගන්නවා. ඊට පස්සේදී ඒ ඉරේ හරි මැද හොයලා අඟල් කාලක් පහළට ලකුණු කරලා හැඩ කරලා ඇඳ ගන්න තමයි තියෙන්නේ. එතකොට මේ ඩ්‍රෙස් එකේ ඉනෙන් උඩ කොටස ඉදිරිපසට පිටුපසට එකම කොටස තමයි ගන්නෙ. කර පහත් කරන ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. ඉදිරිපස කර පස්සේ මම හදාගන්නේ පිටුපස කර ගැඹුර අඟල් 2ක් විදිහට අරගෙන දැන් මෙන්න මේක මේ පේනන විදිහට මේක කපා ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට මම මුලින් පෙන්නුවා විදිහට සාය කොටස හදා ගන්න ඕනේ. මේ කොළ පාට ඉරට උඩින් අපි අඟල් 3ක් ලකුණු කරපු තැන ඉඳලා තමයි සාය කොටස හැදෙන්නේ. මෙහෙම අඟල් 7ක් පහත් කරලා ඉරක් ඇඳලා ඉනේ ඉඳලා ඊට පස්සේ අපේ උකුල වට මිම්ම එතන ලකුණු කරලා උකුල වට හතරට බෙදලා අඟල් එකක් එකතු කරපු ප්‍රමාණය එතන ලකුණු කර ගන්නවා. ඊට පස්සේ සාය කොටසට අවශ්‍ය දිග ඔයාට පුළුවන් හදා ගන්න. මේ විදිහට සාය කොටසත් හදාගෙන සාය කොටසත් කපා ගන්න ඕනේ. එතකොට මේකට මම ඇදෙන රෙදි පාවිච්චි කරපු නිසා මහුම් වාසි ගොඩාක් තිබුණ නැහැ. නැත්තම් ඩ්‍රෙස් එක තවත් ලොකු වෙනවා ඇඳට පස්සේ. ඉතින් ඕගලන්ට මේකට ඕනෙම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට 4way කියන ෆැබ්‍රික් එක දැම්මා ලානින් එක විදිහට. අනිත් ෆැබ්‍රික් එකේ නම් නම මම ඇත්තටම දන්නේ නැහැ. මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් අඟල් භාගයක් උඩට ලකුණු කරලා හැඩ කරාම ඩ්‍රෙස් එකේ යට දෙපැත්තෙන් අර උල් වෙලා වගේ හිටින ලස්සනට එක හැඩ වෙලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට සාය කොටසට අවශ්‍ය කොටස මෙහෙම කපා ගන්නවා. ඊට පස්සේ අර 4way කියන ෆැබ්‍රික් එක මම අර ලයින් වලට ගත්ත ෆැබ්‍රික් එකෙන් මේ උඩ කොටස් දෙක ඒ වගේම සාය කොටස් දෙක මම මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මේ කොටස් තියලා අර හොඳ ෆැබ්‍රික් එකෙන් උඩට දාන ෆැබ්‍රික් එකනොත් සාය කොටස් සහ උඩ කොටස් දෙක කපා ගන්නවා. ඊට පස්සේදී මම කරන්නේ අර ඉදිරිපස කර චුට්ටක් වී හැඩයක් එන විදිහට කපා ගන්නවා. කර ගැඹුර වට අවශ්‍ය ප්‍රමාණයෙන් හදා ගන්න පුළුවන්. දැන් මේකත් තියලා අපි මේකටත් අදාළව අර හොඳ ෆැබ්‍රික් එකෙන් කොටස් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කර මහ ගමු. මෙන්න මේ විදිහට කර මහගෙන එනවා වී හැඩේ විදිහට මම ඔයගලන්ට දැන් පෙන්නන්න. අඟල් භාගයක මහුම් වාසි තියෙන තමයි මහ ගන්න. ඊට පස්සේ අර වී හැඩේ එන තැනට පොඩි කට් මාක් එකක් දාලා වටේටත් කට් මාක්ස් දාන්න ඕනේ. මහපු නූල කැපෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මහුම් වාසි අර ඇදෙන ෆැබ්‍රික් එක පැත්තට හරවලා ලයිනින් එක දාපු ෆැබ්‍රික් එක පැත්තට හරවලා මෙන්න මෙහෙම උඩින් මහගෙන එනවා. මෙන්න මෙතන නීඩල් එක යටට දාන්න නැත්නම් වී හැඩේ එන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේම හරවලා ආයෙත් මහගෙන යනවා. දැන් මේව හොඳට අයන් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම වටේටම නූල් අද ගන්නවා. මොකද මෙතන කොටස් දෙකක් එකට තියෙන නිසා නැත්නම් එහෙට මෙහෙට වෙනවා. නූල් අදගෙන උරහිස කොටස ඇරුණාම වටේටම මම ඕවර්ලොක් කරගන්නවා. ඕවර්ලොක් කරගත්තේ මහන්න පහසු වෙන්න. එතකොට සාය කොටසත් ওই විදිහටම කපාගෙන යට කොටස හරහට උඩ කොටස ඔක්කොම ඕවර්ලොක් කරගන්න. එතකොට මහන්න ලේසි. දැන් මේ පිටිපස්ස කොටසේ කරත් අර විදිහටම තමයි මහන්නේ.
යටට දාන ෆැබ්‍රික් එකේ හොඳ පිටට අපි උඩට දාන ෆැබ්‍රික් එකේ හොඳ පිට එක උඩ එක තියලා මෙන්න මෙහෙම මහ ගන්නවා. මහගෙන වටේට කට් මාක්ස් දානවා. ඊට පස්සේ ඒක හොඳ පිට හරවලා මැහුම් වාසිය අර ඇදෙන ෆැබ්‍රික් එක පැත්තට තියලා මෙන්න මෙහෙම උඩින් මහගෙන යනවා මේ විදියට. ඊට පස්සේ මේකත් හොඳට අයන් කරලා වටේටම මහලා ඊට පස්සේ ඕවර්ලොක් කරගෙන තියෙනවා. දැන් සාය කොටසට උඩ කොටස් දෙක මෙන්න මේ විදියට ඇටච් කරන්න ඕනේ. අර ඕවර්ලොක් කරන එක අනිවාර්ය නැහැ. හැබැයි මම මහන්න පහසු වෙන්න තමයි ඕවර්ලොක් කරගත්තේ. දැන් මම රැලි අපි අර අඟල් 4ක් වැඩිපුර තිබ්බ රැලි කොටසට නේ අඟල් 4ක් වැඩිපුර තිබ්බේ. එතකොට උඩ කොටසේ පපුව යටට වගේ එන විදිහට රැලි ටික හදාගෙන මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. මෙන්න මෙතෙන්ට මහගෙන එන්න ඕනේ. වී හැඩයේ තියෙන තැන නීඩල් එක යටට දාලා මෙහෙම චුට්ටක් හැඩ කරලා මහගෙන එන්න ඕනේ. එතකොට තමයි ලස්සනට මේක හිටින්නේ. ඉතින් මම ඔයගලන්ට රැලි කරගන්න විදිය කියලා දුන්නේ නැහනේ. මැෂින් එකේ නූල් අතර පරතරය වැඩි කරලා මෙන්න මේ විදිහට සමාන්තරව ලයින් දෙකක් මහගෙන යන්න. ඊට පස්සේ දෙකෙන් ඇද අවශ්‍ය තැනට රැලි එකතු කරගන්න. මම නම් පපුව යටට හරියටම බස් එකේ පොයින්ට් එක යටට වගේ රැලි ටික එකතු වෙන විදිහට තමයි රැලි ටික හදාගත්තේ. මෙන්න මේ විදිහට මහලා මෙහෙම රැලි ටික අවශ්‍ය තැන් වලට එකතු කරගන්න. මම මේ පින් එක ගහලා තියෙන හරි මැද. එතකොට අපි මේ පොඩක් අර හැඩ එන තැන උඩ කොටසයි සාය කොටසයි එකට එකතු වෙන විදිහට මහන්න ඕනේ. එතන තමයි මම පින් එක ගහගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මැහුවට පස්සේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට මේ දෙකම එකට එකතු කරලා ඕවර්ලොක් කරගන්නත් පුළුවන්. මම අර දෙක වෙන වෙනම තමයි ඕවර්ලොක් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අතේ වාටිය මහලා සයිඩ්ස් මහලා යට හෙම් එක මහලා අපිට මේක අඳින්න ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෙස් එක හරියම පහසුයි මහන්න. ඒ වගේම ඔයා මහපු ඇඳුමේ හරිම ක්වොලිටි එක ගන්න අපි හොඳ අයන් එකකින් අයන් කරගන්න ඕනේ. ඉතින් ඔයාගාව තියෙන අයන් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ තියෙන බොටල් අයන් එකක්. අපිට ඕනෙම බ්‍රයිඩල් ෆැබ්‍රික් එකක් ඕනෙම ෆැබ්‍රික් එකක් මේකෙන් අයන් කරගන්න පුළුවන්. මේකේ යටට කොටසක් තියෙනවා. අන්න ඒ කොටස නිසා අපේ ෆැබ්‍රික් එකට ඩැමේජ් වෙන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් අපි මහන ඇඳුමේ හරිම ක්වොලිටි එක ගන්න අපි හොඳ අයන් එකකින් අයන් කරගන්න ඕනේ හැම පාර්ට් එකක්ම. ඒකයි මං කිව්වේ කරමැහුවට පස්සේ හොඳට අයන් කරලා ගන්න කියලා. හැම දෙයක්ම එහෙමයි. හොඳට අයන් කරොත් තමයි අපිට හොඳ ක්වොලිටි එකට ඇඳුම ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම මහපු මහන මැෂින් ඒ වගේම මම පාවිච්චි කරපු ඇක්සසරි හැම දෙයක්ම බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ එන දේවල්. ඉතින් ඔයාට ඒ දේවල් මිලදී ගන්න අවශ්‍ය නම් මෙන්න මේ පේන නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි මහපු ඩ්‍රෙස් එක කොයි වගේද කියලා බලන ගමන්ම ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න.